අයිබෝවන් ඔල සිරු දෙනාටම සුබ දවසක් වේවා. අද අපි හදන්න යන්නේ මේ මාළු ඇඹුල් තෑල් එකක්. අපි අද ගියා මේ ඇඹුල් තෑල් එක හදන්න මාළු ගන්න මේ ඩුබායි දේර ෆිෂ් මාකට් එකට. ඒකත් අලුත් අත්දැකීමක්. අපි පොඩ්ඩක් බලමු මේ මාකට් එකත් කොහොමද කියලා. මාකට් එක. ඉතින් අපි මේ දැන් ඇඹුල් තෙල් එක හදන්න ගමු. මේක තියාගන්න පුළුවන්. මේ ලුණු සුදු ලුණු අඟුරු කිසිම දෙයක් නැහැ. අපි අද හදන්න යන්නේ ඇඹුල් තෙල් එක වෙනස්ම ක්‍රමයකට. ඉතින් අපි මේක බලමු. යන අමුද්‍රව්‍ය ටික ගොඩාක් අමුද්‍රව්‍ය යන්නේ නැහැ. ඒ ටික බලමු අමුද්‍රව්‍ය ටික. මේක කෙලවල් මාළු. මේ මාළු මේ හැම පියලත් හදන්න පුළුවන්. හැම නැතුවත් මේ හදන්න පුළුවන්. එතන මාළු කිලෝයක් විතර ප්‍රමාණයක් මේ තියෙන්නේ. ගොරක තියෙනවා හොඳට සෝදලා අරගෙන වතුරෙන් තම්බා ගන්න. තම්බගෙන මේ ගලේ අඹරලා හවෝ නැත්නම් ග්ලයින්ඩර් කරලා හරි ගන්න ක්‍රීම් එක වගේ. ගම්බිරිස් කුඩු කරලා තියෙන්නේ. ලුණු තියෙනවා. කහ කුඩු තියෙනවා. තුන පහ කුඩු තියෙනවා. මේ තුන පහක මම කලින් වීඩියෝ එකකින් පෙන්නුවා තුන පහක් හදන විදිය. ඒක පොඩ්ඩක් බලන්න. ඒ තුන පහක තමයි මේ පාවිච්චි කරන්නේ. ආයෙත් තියෙනවා මේ කරපිංචා මේ මැටි හට්ටිය හරියට තියලා මාළු ටික උඩින් දාලා තමයි ඒක තම්බන්නේ. ගොරක හදා මේ පේස්ට් එක යන්නේ අපරක් බා काम आ रखते हैं. ලුණු තැම්බෙනකොට බලන්න ලුණු දාන ගාන මේ නැත්නම් අදි වෙනද තිරි දිනවා එහෙම දාද්දි අද කරිය දාගන්න පුළුවන්. මොකක්ද ඒකදී දෙකමාරක් කියලා මාළු ටික කලවල් කරගන්න.
පැයක් විතර තියලා තියන්න සීසන් එක. කරපිංචා ටික හොඳට හට්ටියේ තුනී කරලා තියන්න. Nandun deh, saya sudah lihat nih, kalau sudah lewat sama ini. ඔන්න ඔය විදිහට තමයි බුල් තෙල් එක හදාගත්තේ. මේක කල් තියාගන්න පුළුවන්. මේකට අපි දැම්මේ නෑ ලූණු, සුදු ලූණු, ඉඟුරු කිසිම දෙයක් දැම්මේ නෑ. ඒක තමයි මේක ටිකක් කල් තියාගන්න පුළුවන් බුල් තෙල් එක. ඉතින් අද අපි වීඩියෝ ඉවරයි. ඔයාලට සුබ දවසක්.